Hello friends, ඉතින් කොහොමද? මොනවද ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් කවුද ආස නැත්තේ මෙන්න මේ නම දකින්න. Minecraft. ඉතින් බේටා එක තමයි මං ගාව තියෙන්නේ නා. ටිකක් ගත්ත ඉතින් දන්නවනේ අපි දුප්පත් මල්ලි අපි සල්ලි දීලා ගත්තේ පුදුම ගේමක් දීලා. මාකට් ප්ලේස් එක ලෝඩින් මංගා Microsoft account එකක් නැහැ. මේක ඉතින් මගේ ස්කින් එක. ඉතින් ස්ටීව් මම ඩිලීට් කරා. මෙයාව දානවා. කැරක්ටර් ලිස්ට් එකෙන් ගමු. අලුත් කැරක්ටර් එකක්. මෙන්න මූව තියමු. ඉතින් හරි මගේ කැරක්ටර් එක මම තියාගන්නයි. ඉතින් මම මේක ටිකක් ප්ලේ කරලා බැලුවා වර්ල්ඩ් නැති වුණාට මම වර්ල්ඩ් ඩිලීට් කරා හදලා ඉවරුණාම. ඉතින් ඔයාලට ළඟදී නම හાર્ඩ්කෝර් බලන්නත් පුළුවන් වෙයි මේ. මේක ඉතින් සර්වයිවල් තමයි. අපි එතනට දාගමු. දාගමු සීඩ් එක. අපි මෙතනට ගහමු සීඩ් එක. රින 24යි 14යි 60යි 16 නෙමෙයි 14යි 60යි 41යි 37. ඒක තමයි සීඩ් එක මචං. ये कदे තවමද අපිට තියෙන්නේ. ඉතින් වෙන දේවල් නෑ ක්‍රියේට් කරමු. ගණන් ගන්න එපා. ඉතින් ලෙඩින් ඉන්නේ දන්නවනේ බොයිස්. ඔයාලා බලන්න ඇති මේ වෙන version එකක්ද කියලා. ඔව් මේ 1.21. ඔහොම මොකක් හරි එකක් තමයි. නෑනේ මේ 1.26 එකක් තමයිකෝ. ඔව් මේ තියෙන්නේ. හිතෝ මේක කියලා version එක. ලෝඩ් වෙන්නෙත් නෑ බා. රෙද්ද. ඉතින් ඔයාලා දන්නවා ස්කින් රෙකෝඩ් දැම්මොත් ඕන මගුලක් දිගයි කියලා මගේ වල. ඉතින් කටහඬ සෙට් නෑ වගේ නම් ගණන් ගන්න එපා. මේ ලෙඩින් කතා කරන්නේ ඒකයි වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් හරි දැන් සර්වයිව් වෙන්න තමයි තියෙන්නේ. ගැම්මක් තමයි ගයිස්. ඩැවිදලා බලමු මුලින්ම. ස්පෘස් ෆොරස්ට් එකක් වගේ ළඟ තියන්න අදහසක් නැද්ද? අද නම් මේක මේ අඩෝ දෙකේ ගහබ්බා. ගැම්මක් තමයි ගයිස්. හරි. අන්න අතර කොපර් තියෙනවා. ස්ටෝනුත් තියෙනවා.
දඩ ඕෂන් එක බං. අඩෝ ප්ලේන්ස් බං. ඉතින් හරි ගයිස්. අපි ගහක් කපා ගමුකෝ මුලින්ම. ආවා මහන්නම් කරන්න ඕන ගහක් කපා ගන්න එක තමයි. ඔයාලා දන්නවනේ ඉතින් මේ වගේ වැඩත් එක්ක වෙන දේවල් අපිට. හරි ඉතින් ගහක් කපා ගත්තා. ෂීප් කෙනෙක් ඉන්නවා පේන. හරි එල. ෂීප් ඉතින් ඔයාට වෙනම නීතියක් නැහැ. මැරෙන්න. හරි. එන්ඩර්මන් කෙනෙක් ඉන්නවා මේ ළඟ පාතේ. මොකද මම දැක්කා අර දම්පාට පාටිකල්ස් තියෙනවා. ක්‍රාෆ්ටිං ටේබල් එකක් ස්ටික් 4ක් තියාගත්තා. හදාගමු ගැම්මට. පිකැක්ස් එකකුයි පොරවකුයි. හරි. ඔක්කොම වුඩන් ටූල්ස් හදාගත්තා. ස්ටෝන් වලට මාරු වෙන්න ඕනි දැම්ම නෙමෙයි. ආඩේ මේකේ සත්තු අප්ඩේට් එක. අප්ඩේට් එක නෑ ගයිස්. හරිද සත්තු අප්ඩේට් එක? තියෙනවද දන්නෙත් නෑ. මේ නම් ඉන්නේ ප්ලේන්ස් එකේ උන්නේ. අඩෝ මේ වුඩ් කඩුවෙන් දෙපාරක් ගන්න ඕනේ. ඇයි දන්නේ නෑනේ. අඩ මුට වදින්නේ නෑ. අන්න වැදුනා. ලොකු දෙයක් දඟලලා. සවානා බයොම් එක හරින් තියෙනවා. සවානයි මේවයි ළඟ. සුගර් කේන් තියෙනවා. සුගර් කේන් ටිකක් ගලවගමු. වතුර දිගේ තමයි බොයිස් යන්නේ ගැම්මට. හොයි. තා පොඩ්ඩෙන් බාගෙට කෙලෝ ගන්නවා වැඩි. ඉතින් හරි. තා වන් ෂීප් ඕන වන් ෂීප්. අඩ වෙයි බ වන් ෂීප් දෙන්න බැරි. දුකයි බම් මට. හරි ඉතින් මං දඟලලා ආවන්දි වෙන මේකට. මේකෙන්වත් find a sheep ඕකේ. මේක සත්තු අප්ඩේට් එක තියෙනවා නම් ඔව් මම ලස්සනට සවර්ණා වලට ඇතුළු වුණා. ඔව් මේක සත්තු අප්ඩේට් එක තියෙනවා ගයිස්. එක වේරියන්ට්ස් ඉන්නවා චිකන්ස්. ඕයි විලේජ් එක. හරි ගයිස් විලේජ් එකකුත් තියෙනවා හම්බුණා. ෆස්ට් ඩේ ඉවරයි. හරි විලේජ් බොසාලා. ෆස්ට් ඩේ කරමු. කවුරු හරි ප්ලේයර් කෙනෙක් ඉඳපු තැනක්ද දන්නේ? නෑ මේක මම ෆ්‍රෙන්ඩ් ෆෝද මොකද්ද ඔහොම එකක් ඇවිල්ලා ඒකේ බුවා හරිද? කෙලවිලා නම් එහෙම.
එහෙම කියලා උන්ට කැරට් දෙනවද අපි නෑ. කැරට් 30ක් තියෙනවා. අම්මට මෙතනින් ප්ලේන්ස් හරිද? ආයි මචං බොක්ක. අන්න ඉන්න බොක්ක. බොක්ක. මෙහෙ ඉඳ පිය. දපිය. දපිය. පරයා. දපිය. පරයා. අන්න ආමඩිලෝ ඉන්නවා. ආමඩිලෝ ඉන්නවා. ආමඩිලෝ. ඉතින් එකක් තියෙනවනේ ගැම්මක්. එන වුට්ටුල් වලට මාරුවෙමු. ඊට කලින් කන්න දෙයක් ඕනේනේ. ඉතින් මම කන්න දේවල් ටිකක් හදාගමු. මෙන්න මේ ටික ගලවලා අරන්. ඒ වන්නේකින් මම හිතුවේ නෑ මේ මෙච්චර ගොඩේ කියලා සීඩ් එකේ. සීඩ් එක ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. නැති වුණොත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේ දාලා තියන්නම් සීඩ් එක. බෝ ගයිස් වැස්සට කරන්නේ හචිවක් ගියා. හරි ඉතින් පාන් ටික හදාගමු ගැම්මට. එච්චර දිග වීඩියෝ එකක් වෙන ගන්න මයින්ක්‍රාෆ්ට්. දැන් මමත් ඉදුවේ ගොඩක් හොරර් ගේම්ස් පැත්තට බහින්න. එහෙනම් ස්ටෝන් තියෙන තැනක් හොයාගමු යා. හොයන්න දෙයක් නැහැ ගයිස් හම්බුණා. අපරාධි ලාස්ට් ෆයිටින්. සීක්වා. කබල් ස්ටෝන් ගත්ත කබල් ස්ටෝන් කියලා කියන්නේ. ඒවා ගත්තා ගානට ෆස්ට් ඩේ එක එහෙම ගත කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි වගේ. ඕහෝ ඇන්න සයිට් කඩන්න එපා. ෆස්ට් ඩේ එක මෙතරම ගත කරුනේ. ඉතින් හරි පිකැක්ස් එක පොරවා කඩුවා. ෆස්ට් ඩේ එක ඔහොම මම ගත කරා. ගැම්මක් තමා. ස්ටික් තමයි ඕනේ. කවුද බටන් එකක් හැදුවේ? කවුද නෙමෙයි කවුද බටන් එකක් හැදුවේ? වෙන කවුද ඉතින් මම්ම තමයි හදන්න ඇත්තේ. සැලෙනවද නැහැ. අපි ගානට ගලවලා ගමු කොපර් ටික. කුපර් හතක් තියෙන. හතක්. ආයි විලේජ් අයියේ. සතුටින් ඉන්නවද? අයියේ ටිකින් දෙන්නේ නැත්තේ. කුජීතයි නේද? එහෙම කරන්න එපා ගයිස් හරිද? මෙන්න මෙහෙම ඉඳවන්න සීට් ටික. විශ්වනේ සීට් එක පාරයා. තෝ තමයි හොරගම් කරන්න ඇත්තේ.
ඒක ෆිෂ් ඉන්නවා ගයිස් ෆිෂ්. මේ ටකරංගොලමෙක් නැද්ද? අපි බලමු මේ ගෙදර පොඩ්ඩක්. පෙට්ටියක් තියෙනවා. චේස්ට් එකක් තියෙනවා. අඩු ඒ එමරාල්ඩ් තියෙනවා. ඇපල් තියෙනවා. ගැම්මක් තමයි. බ්‍රෙඩ් තියෙනවා. බුක් එකක් තියෙනවා. ඒ බුක් එක අපි තියාගමු ළඟින්. මාතක සටහනක් විදිහට. හරි. now let's go අනිත් ගෙවල් ටික සුද්ධ කරන්න. මුම්ම මෝඩයෝ ටිකක් බා. ඒකේ නෑ. නිකමෙක්ගේ ගෙදර. කවුද දන්නේ නිකමුන්ට මෙහෙ ඉන්න දුන්නේ නේ. කිසි ජොබ් එකක් කරන්න නැතුව කොහොමද දන්නේ නෝනට කන්න දෙන්නේ. හරි වැඩිනේ සම්මානකින් දමලා ගහන්න වටිනවා. දැන් ඔයාලා මුකුත් කියන්න එපා. ඉතින් යකා මෑන්ගේ ටොක්ස් ඕවර්කම් කරනවා කියලා. හරිද ගයිස්? මට මතක් වෙන එක තමයි මං කියන්නේ. දැන් එහෙම කියලා අනේ දුක් වෙන්න එපා. ටකරමෝ ඵලයන් ගමට ගම ආරක්ෂා කරපිය. ටකරම් බාල්ලා. ටකරම් ජංගල් බයෝම් එකක් තියෙනවා හරෙන්. ලේසියෙන් හම්බෙන්න නැති බයෝම් එකක් සෙට් වුණා. එතනින් වතුර එන්නේ. හැමදාම මට මස් බානිස්ම කන්න බෑනේ. ඉතින් ඒකට තමයි උඹලයි කෑම ටිකක්. ගව ඝාතනේ හෙලා දකිමු. ඒ වුණාට මල්ලි කන්න ඕනේ නේ අපි. ගව ඝාතනයට මුල් තැන දෙමු. ගව ඝාතනයට දැන් මුල් තැන තමයි දීලා තියෙන්නේ. ගවය නිදැල්ලේ සැරිසරන ගවයන් ටිකක් මරලා දමා ආහාරයට ගමු. අම්මට අඩේ ෂොට් එක වරද්දන්න එපා. මම ක්‍රිටිකල් හිට් ගන්න ඕනි. ක්‍රිටිකල් ෂොට් හුරු නෑ දැන් ඒකයි අර. කොහොමද කීපන් කොහොම සර්වර්ස් හොස්ට් කරන්නේ මම ගිහිල්ලා. මස් 8ක් තියෙන. වල්බුල් බූව. අන්න ඉන්නවා අනිත් තරකා. යාළුවේ ඔහොම ඉන්න. පාට කියලා වෙනම නීතියක් තියනවානේ. තියනවද? 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 කියපිය. කියපිය. තියනවද? ඉඳ. එහෙනම් අපි යන් ආයෙත් විලේජ් එකට. let's go village. ගව ඝාතනය හෙලා දකිමු. ඒ වුණාට ගවයන් තමයි ගොඩක් කලාව මැඩු. ලැග් නේ බං ගේම් එක තනිකර. FPS drop වෙන එක තමයි වැරද්ද. ඔයාලා මට තරින්න බෑ. මැරි ටක්කරමු. උන්ට ගෙවල් නෑ ගයිස්. හරි ටකරම ඔරායට ගම ආරක්ෂා කරපිය. මං ඇතුළට දාගන්න ඕනේ විලේජර්ස්ලා ටික. මට විලේජ් බීඩරයක් ගහගන්න ඕනේ. විලේජ් බීඩරයක් දන්නවනේ. අන් එකක් හදාගන්න ඕනේ.
ready back to the nether. හරි ඉතින් මං උන් දෙන්නව nether එකට යවුවා. nether කියන්නේ ඉතින් අපායනේ. අපායටම යවුවා. මස් 15ක් තියෙන හරක් මස් ගැම්මත්තා. බලයන් ගේ ඇතුළට පොඩ ආව් හැම වෙලේම හතර හන්ද බලා ගන්න ඉවරයක් නැහැ මේක. ඉතින් කොහොමද කියන්නේ ගයිස් ආට්කෝ කරන්නේ මම නිකන් නෝමල් වගේ ගිහිල්ලා වෙරලා නිකන් මැරලා හරි ඒක ඉවරයි කියලා ඉතින් මොනවා කරන්නද ෆයර්ෆ්ලයි බ්ලාස්ට් තිය ෆයර්ෆ්ලයි වෂ් ඉතින් හරි එක ගලව ගත්තා අම්මට සීමේදා විලේජ් එකේ තියෙනවා ඇවිල්ලා අම්මට කොපර් තියෙනවා ගයිස් අපි සැලෙනවාද ඉතින් ඒ කොපර් තියෙනවා කියලා ඔව් බං අපි සැලෙනවා බා ඩොග් අයියා අයියා නෙමෙයි ඩොග් මයියා නෙමෙයි ඔක ඩොග් ඉතින් හරි ගයිස් මේ වහිනවා අපි සැලෙනවද නැහැ හරි ඉතින් ගයිස් 34යි 39ක් තියෙනවා අපිට අද එපිසෝඩ් එකේම ලොකු ප්‍රොටෙක්ෂන් එකක් නම් ඕනේ නැහැ පොඩි ප්‍රොටෙක්ෂන් එකකට යන්න පුළුවන්. නැත්නම් ඒ ප්‍රොටෙක්ෂන් එකත් යන් ඉතින් වෙන මොනවා කරන්නද? ඉන්දියයි කියලා. අම්මට සිරි ගයිස් හරකෙක් ඉන්නවා. අපි හරකවත් එම්බාම් කරමු. හරකෝ මෙහෙ. ඊයෝ. පාල එක තැනක ඉන්න පුරුදයා. පිස්සා. නා මෙතන පොරයිලාට සද්දේ දාන්න. බෙඩ් එක තියෙනවා ගැම්මක් තමයි තාකරමෝ ගමේ උන් ආරක්ෂා කරපන් විලේජර්ස් ගෙවල් වලට ඵලයව ඒකිට පිය මේක මගේ ඇඳ දැක්කනේ ගයිස් බලාගෙන ඉන්නකොට මල් පාරයට දෙන්න කන ගෑන්න පිස්සු යකේ ෆර්නස් එකක් හදමු the fuel උත් එපේ let's go to the jungle මේ forest එකට යා මෙන්න මෙව්ව වලට ඔයාලා දැන් හිතන ඇති මොකටද මේ මූ මෙව් උස්සි දාගලන්නේ කියලා කෝල් ටිකක් හොයා ගන්න නදුව ඒත් බොයිස් මේව තමයි මට ලේසි හොයා ගන්නත් ලේසි කෝල් තරම් එච්චර ගොඩක් කෝල් වලට වැඩි යනවා හරි මම ඒක පිළිගන්නවා ඒත් වැඩි ලේසි කෝල් වලට වැඩි
ලැග් වෙනවා guys game එක. සැලෙනවද එහෙම කියලා නැහැ. පොඩි පාරේ ජොබ් එකක් කරපිය. ඉතින් හරි අපි කොපර් එකක් බලමු පිච්චෙනාම අරගෙන මොනවද අපිට අන්ලොක් වෙන්නේ කියලා. මම හිතනවා ආමර් ටූල්ස් තියෙනවා ඇති කියලා. Oh my god. කොපර් වලින් අපිට ඒක හදා ගන්න බැරි වෙයි වගේ. සැලෙනවද එහෙම කියලා නෑ. යනවා හිටු කියලා අර කොඩ જાතිය. ඉතින් හරි ඒ ටික පිච්චර ගමු අපි වැඩක් තියනවා කරන්න යා. ඒ වැඩේ මොකද්ද කිව්වොත් දැන් අපිට මේ සීරියස් එකේ අපිට ඉන්න ගයක් හැබැයි ගයක් හදන්න තැනක් හොයමු අපි දැන්. විලේජ් එකට ටිකක් මෙහා මෙතන අපි සුද්ධ කරලා ගමු නැත්තම් එහෙම විලේජ් එකේම තැනක් හොයාගමු. නිකන් මෙතන සුද්ධ කරලා ගමුනේ. විලේජ් එක ටිකක් උඩින්නේ. අර ඔයාලට මතකද කඩියා ගේමින් ගේ සර්වයිවල් ගයිඩ් එක? අන් ඒක වගේ නැත්තම් ෆිල්ඩ්‍රික්ස් ගේ වගේ. ඉන්න මෙතනින් තියලා හදමු අපි. එතන තමයි අපේ ලාස්ට් ස්පොට් එක. ඩැමේජ් වෙනවා හිටු කියලා. හරි ඉතින් කොපර් ඉංගට් 10ක් හරි. ආම නැද්ද? நான் सर्च कर लगा को කියලා ගන්න නෑ වගේනේ. කොපර් වලින් කිසි දෙයක් නැද්ද බං? අඩෝ එහෙම කරන්න එපා බං ඉතින් කොල්ලොන්ට. එතකොට නේම් ටැග් ක්‍රාෆ්ට් කරන්නත් බැහැ. කොපර් ඉංගටුත් අපිට කොපර් වලින් මුකුත් නෑ ගයිස් මේකේ. ඉතින් අපි සැලෙනවද? බෑ. බොරු වැඩක් කරේ. මම හිතුවා මෙතන පොඩි ප්‍රොටෙක්ෂන් එකක් ගන්න පුළුවන් කියලා. නෑ එහෙම බෑ. සමහර විට දෙවෙනි එපිසෝඩ් එකේ ගේ හදමු. සමහර විට හිතනොත් හදනවා නැත්තම් වෙන මොකක් හරි වැඩක් කරමු. නැත්තම් දෙවෙනි එකේ කේවින් හරියක්. Kukulu. The cave. අඩෝ අයන් බා. ඉතින් අයන් ටිකක් හොයාගත්තා. ඉතින් මේ වගේ කේව් ටිකකට රිංගලා අපි තව ඉතින් එහෙනම් දැන්
තියෙන්නේ. දැන් අයන් තුනක් තියෙනවානේ. නම් මෙහෙම කරමු හරිද? මම ඔෆ් ද කැමරා සතු ටිකක් හන්ට් කරන්නම් පාඩුවේ ෂේප් එකේ හන්ට් කරගන්නම්. ඊට පස්සේ ඊළඟ එපිසෝඩ් එකේ එතකොට කැමරාවක් තියෙන එකේ අපි මේ කේවින් ගිහිල්ලා අප්ග්‍රේඩ් වෙලා feather දීප feather පොට feather දුන්නේ නැහැ බං. තෝත් feather drop කරපන් තෝ විතරයි දැක්කේ. අම්මට එල මේ මම මේ sugar cane තමයි හොයන්නේ. enchant කරනවා නම් sugar තමයි. I'm a cowboy. නෙවෙයි guys. ඉතින් සරලම කතාව මේකයි හරිද? ඉතින් එතකොට අපි එපිසෝඩ් එකේ කේවින් ගිහිල්ලා ගියර් අප් වෙමු හරිද? ගියර් අප් වෙලා දැන් මම ෆුඩ් ටිකක් හොයනවා මේ තාමත්. ඉතින් මේ කරන්නේ මම ෆුඩ්ම තමයි ඉතින් බීෆ් තමයි ඕන. අනම්මන වානා බීෆ් තමයි ඕන. ඉතින් හරි ඉතින් බීෆ් ටිකක් හොයාගෙන ඉවරනායි පස්සේ මම ෂේප් එකේ දෙවෙනි එපිසෝඩ් එකේ අපි කේවින් ගිහිල්ලා ගියර් අප් වෙමු. දැන් මේ වේගුත් තියෙන එකේ ෂීල්ඩ් එකකුත් හදාගමු. අයනුත් තියෙන එකේ ෂීල්ඩ් එකක් එහෙම හදාගෙන එතකොට අපිට එපිසෝඩ් එකට රුන්ගෙන් කරදරයක් නැහැ. ස්කෙල්ටන් ලෙන් කරදරයක් නැහැ. ගියර් අප් වෙන්න පුළුවන්. ඉතින් මම මෙතනින් එපිසෝඩ් එක අදට ඉවර කරනවා. ඉතින් මොකක්ද හිතුනේ අද ගේම් ප්ලේ එක ගැන? ඔයගොල්ලෝගේ අදහස කමෙන්ට් කරලා යන්න. ඉතින් අද ගේම් ප්ලේ එක හොඳයි කියලා හිතුණා නම් මට දාපිය ලයික් එකක්. ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, සබ් එකක් දෙයක් කරන් දෙනවා නම් ඉතින් අපිත් සතුටින්. නෑ කොහොමද? ලොකු වුණාම මං ඔයාලා දෙන්නම ගන්නම්. මේ ඔයාලට පේන විදිහට මම මේ හැමතිස්සෙම මේ සත්තු මර දඟලනවා නම් ඔව් සෝරි ඔයාලා ආසනයි ඉතින් අපේ මයින්ක්‍රාෆ්ට් ගෑවට එයා මැරෙන්න ගොඩක් වෙලාවට බඩගින්න. බඩගින්න හරි ස්කෙල්ටන් කෙනෙක්ගෙන් හරි තාම ගුටි කන්නේ දන්නේ නැහැ. රෑට ඔහේ ඉන්න එළියට වෙලා. ඉතින් එහෙම තමයි යා ගොඩක් වෙලාවට පිස්සුවක් කියලා මැරෙන්නේ. මයින්ක්‍රාෆ්ට් මේ ඉතින් ඒවා මිනි ගේම්ස් හරිද? ඉතින් බීෆ් 31ක් තියෙනවා. ඊගාව එපිසෝඩ් එකේ ෂේප් එකේ මම මේව ටික පුච්චන්නම්. පුච්චලා දෙවෙනි එපිසෝඩ් එකේ අපි කේවින් යන්. ඉතින් මොකක්ද හිතුනේ අද ගේම් ප්ලේ එක ගැන? ඔයගොල්ලෝගේ අදහස කමෙන්ට් කරලා යන්න කලින් කිව්වා වගේ. ඉතින් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඉතින්. අම්මෝ තාත්තේ ගේම් ප්ලේ එකකින් ඔයගොල්ලන්ට සුබ දවසක්. Bye bye.